ආයු බෝවන් කියලා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. විශේෂකාරී කතාවේ ඉදිරි කොටසකදී යශෝදරා සහ චේතිය හීනෙන්වත් නොහිතපු විදියට එයාලා අත් දෙක අල්ලගෙන කතා කරගෙන ඉන්න එක දීර දකිනවා. මේක දැකපු ගමන්ම දීරට ගොඩක් කේන්ති ගියා. එයා ගොඩක් කේන්තියෙන් පිහියක් අරගෙන යශෝදරා සහ චේතිය ගාවට දුවගෙන එනවා. මෙන්න මේ වෙලාවේදී තමයි අපි කවුරුත් හීනෙන්වත් නොහිතපු විදියේ දෙයක් සිද්ධ වෙන්නේ. වීඩියෝ එකට යන්නට කලින් තාම මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් කියාගයක් දිනා ගන්න. ඔබ සබ්ස්ක්‍රයිබ් කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබ පතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. යශෝදරා සහ චේතිය ගාවට දීර දුවගෙන ආපු ගමන්ම දීර යශෝදරාගෙන් අහනවා, යශෝදරා ඔයා මොනවද චේතියගේ අත් දෙක අල්ලගෙන කතා කරගෙන ඉන්නේ? මේ මිනිස්සයා කොයි වගේ කෙනෙක්ද කියලා ඔයා හොඳටම දන්නවනේ. දීර මෙහෙම කියපු ගමන්ම චේතිය දීරට කියනවා, දීර ඔයාට අදාළ නැති දේවල් ගැන ඔයා කතා කරන්න එපා. ඒකට යශෝදරත් hina වෙලා බොරුවට දීරට කියනවා, දීර චේතිය කියන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්. මාත් එයාත් කතා කරගෙන ඉන්නවා. ඇයි ඒක ඔයාට ප්‍රශ්නයක්ද? යශෝදරා නිකන් විහිළුවට මෙහෙම කියපු ගමන්ම දීරට ගොඩක් දුක හිතුණා. දීරගේ ඇස් වලින් කඳුළුත් එන්නට පටන් ගත්තා. චේතිය දීරට කියනවා, දීර යශෝදරා දැන් කිව්වනේ මං එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා. ඉතින් දැන් යන්න මෙතනින්. චේතිය මෙහෙම කියපු ගමන්ම දීරට ගොඩක් කේන්ති ගිහිලා දීර චේතියට අමතක නොවන විදියට ගහනවා. මෙන්න මේ වෙලාවේදී යශෝදරා අඬ දීරට කියනවා, අනේ දීරයේ එයාට ගහන්න එපා. මං ඔයාට විහිළුවට කිව්වේ එයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා. හොඳයි. මං දැන් කියපු දේ සමහර වෙලාවට කතාවේ ඉදිරියේදී සිද්ධ වෙන්නට පුළුවන්. විශේෂකාරී කතා බලන රසිකයෙක් විදියට යශෝදරා ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒත් එක්කම තාම මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ සබ්ස්ක්‍රයිබ් කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබ පතනවා. එහෙනම් ඊළඟ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.